Windows 11 කොච්චර ලස්සන වුණත් ටික දවසක් යද්දී performance drop වෙන එක හැමෝටම තියෙන කරදරයක්. ඉතින් මේක ගොඩක්ම කරදරයක් වෙන්නේ වීඩියෝ එඩිටින් සහ ගේමින් කරන සෙට් එක. Windows 11 එක 2x speed up කරගන්න එන සුපිරිම secret tips 5ක් ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. YouTube channel එක subscribe කරලා තියාගන්න ගමන් TikTok page එක follow කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. ඉතින් ගොඩක් අය කියනවා Windows 11 හොඳ නැහැ Windows 10 එක තරම් හොඳ නැහැ. ඉතින් මමත් Windows 10 use කරපු කෙනෙක් තමයි. මමත් ඒ දවස්වල ඉතින් ඉදී Windows 11 එක set වෙන්නේව නැහැ කියලා. ඉතින් මට හිතුණා Windows 11 එක use කරලා බලන්න. ඉතින් 11 එක හොඳයි. 11 එකේ bugs එහෙම මට තාම set වෙලා නැහැ. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ Windows 11 තියෙන PC එක 2x speed up කරගන්නේ කියලා. එහෙනම් boys අපි යමු වීඩියෝ එකට. ඉතින් පළවෙනි ට්‍රික් එක තමයි ඔයාලා මුලින් මෙන්න ඕන මෙන්න මේ විදිහට control panel එකට. ඉතින් control panel එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන large icon දාගන්න. large icon එකෙන් ඔයාලට පුළුවන් මෙතන power options තියෙනවා. ඉතින් power option එකට ඇවිල්ලා ඔයාලා බලන්න ඔයාලගේ මෙතන balance නම් තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් මෙතන high performance කියන එකට ටික් එක දාගන්න. මොකද මේක ගොඩක්ම වැදගත් වෙනවා gaming සහ editing කරන set එකට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ high performance විතරයි. ඉතින් ඔයාලට පුළුවන් මම description එකේ දාලා තියෙනවා code එකක්. ඔයාලා කරන්න තියෙන්නේ ඒ code එක අරගෙන මෙන්න command prompt එකට ගිහිල්ලා මේක run as administrator දීලා ඒකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මෙතන අන්නේ කෝඩ් එක පේස්ට් කරන්න. කෝඩ් එක පේස්ට් කරාට පස්සේ ඔයාලට වැටෙනවා මෙතන ultimate performance කියලා ඔප්ෂන් එකක් අලුතෙන් ඇඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා ඇවිල්ලා පොඩ්ඩක් බෑක් වෙලා ආපහු ඇවිල්ලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ultimate performance කියලා තියෙනවා. ඉතින් මේකට ටික් එක දාන්න. මේක high performance එකට වඩා මෙතන ultimate performance දාලා තියෙන එකෙන් ඔයාගේ machine එකේ ඔයා මොකක් හරි වැඩක් කරනකොට ඒකට දෙන power එක use වෙන එක වැඩි වෙන එක තමයි මේකෙන් වෙන්නේ. හරි පුසිතින් දෙවෙනි ට්‍රික් එක තමයි ඔයා එනවන සර්ච් බාර් එකට වෙලා run කියලා සර්ච් කරගන්න. එතකොට මෙන්න මේ විදිහේ පැනල් එකක් එනවා. ඉතින් ඔයාලා මෙතන සර්ච් කරන්න ඕන sysdm.cpl කියලා. ඉතින් මේ විදිහේ පැනල් එකක් එනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් ඇඩ්වාන්ස් වලට එන්න. ඇඩ්වාන්ස් වල performance වල තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් settings කියලා. ඔයාලගේ තියෙන්නේ මෙන්න මේ විදිහට adjust for best appearance කියන එක. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන adjust for best performance උනාට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. ඉතින් මේ ටික untick වැටෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ smooth edge of font screen කියන එකයි. ඉතින් මෙන්න මේ content while dragging කියන එකයි. thumbnail එකයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන animation in the task bar කියන එකට ටික් එක දාලා මේක apply කරලා තියාගන්න. ඉතින් ඔයාලට තේරෙන්නේ මේ settings ටික හදුවට පස්සේ ඔයාගේ PC එක ඔයා කලින් තිබ්බට වඩා ඔයාට smooth ගතියක් දැනේ. හරි පුසිතින් තුන්වෙනි ට්‍රික් එක ඔයාලට පුළුවන් settings වලට එන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන gaming කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතන game mode කියන එකට ඇවිල්ලා මේක අනිවාර්යෙන් on කරලා තියාගන්න. ඉතින් ඔයා games play කරන කෙනෙක් නම් මේක ගොඩක් use වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙහෙම තියද්දි graphics setting කියලා search කරලා graphics setting වලට ඇවිල්ලා මෙන්න මෙතන optimization for windows game කියන එකට ටික් එක දාලා තියාගන්න. ඉතින් ඔයා games play කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ ගමම මෙතන add desktop app තියෙනවා. ඉතින් මෙතනින් ගිහිල්ලා ඔයා play කරන game එකක් එහෙම තියෙනවා නම් ඒක add කරගන්න පුළුවන්. add කරලා ඔයාට කරන්න තියෙන දැන් මම උදාහරණයක් විදිහට Red Dead Redemption 2 එක ගන්නවා. ඉතින් එතන පල්ලෙහාට ඇවිල්ලා ඔයා මෙන්න මේ විදිහට මෙන්න මෙතන ටික් එකෙන් ඔයා ඔයාගේ VGA කාඩ් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට බෙස්ට් performance එකක් ඔයාට play කරන game එකෙන් ගන්න පුළුවන්. හරි බොස් ඉතින් හතරවෙනි ට්‍රික් එක ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට task manager එකට එන්න. task manager එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඔයාලා task manager එක open වුණාට පස්සේ මෙතන තියෙනවා startup apps කියලා. ඉතින් ඔයා download කරන හැම app එකක්ම වගේ මෙතන ඇවිල්ලා මේක අර auto startup වෙනවා නම් තමයි මේක කරන්න ඕන. ඉතින් මේකේ ඔයා මෙන්න මේ security health කියන එක අරන්න අනිත් ඔක්කොම ටික ඔයාට වැඩක් නැති set එක. ඒ කියන්නේ ඔයා machine එක on කරපු ගමන් on වෙන්න ඕනේ නැති set එක ඔයාට පුළුවන් මේකෙන් අයින් කරලා දාන්න. ඉතින් කරන්න තියෙන්නේ ඔයාට ඕනෙකට ටික් කරා ඉතින් මම දැන් මේක enable කරලා පෙන්නන්නම්. හරි දැන් ඔයාට පේනවා මෙතන enable කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ EA launcher කියන එක දැන් මම PC එක on කරපු ගාම auto start වෙනවා. දැන් මට ඕන එක off කරන්න. ඔයාට පුළුවන් මේකට ටික් කරලා මෙන්න මේ විදිහට disable කියන බටන් එක press කරන්න. ඉතින් ඒක press කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන status එකේ disable වෙලා මේක disable වෙනවා. ඉතින් ඔයාගේ machine එක speed එකේ boot වෙන්න ඔයාලට මේක ගොඩක් useful වෙනවා. හරි බොස් ඉතින් අද ගෙන අන්තිම trick එක ඉතින් ඔයාලට තියෙන්නේ settings වලට එන්න. settings වලට ගිහලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා සිස්ටම් එක. ඉතින් සිස්ටම් එක ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටෝරේජ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ස්ටෝරේජ් වල ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ලෝකල් ඩිස්ක් එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක ටික වෙලාවක් ලෝඩ් වෙනකම් බලන් ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන temporary files කියලා තියෙනවා. ඉතින් මේ temporary files වලට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙන්න විදිහට delivery optimization files කියන එකට download එකට ටික් එක දාන්න එපා. මොකද ඔයා මොන හරි දෙයක් download කරොත් ඒක save වෙන්නේ මේ download එකට. ඉතින් මේ අනිත් සේරම ටික් එක දාලා ඔයාලට පුළුවන් මෙතන clean up system file දෙන්න. දීලා ඔයාලට තියෙන්නේ මෙහෙම verify આવොත් ඒක yes කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ එතන තියෙන temporary files සේරම වගේ delete කරගන්න.
හරි බොයිස් ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ Windows 11 PC එකක් ඔප්ටිමයිස් කරගන්න පුළුවන් secret tips 5ක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න TikTok page එකත් follow කරලා තියාගන්න ගම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක set වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් set වෙමු.